හායි මං අද ඔයාලට අරගෙන ආවේ මගුල් ගෙවල් වල හදනවා වගේ මාළු කරි එකක් රසට හදාගන්නේ කොහොමද? ඒ වගේම බොන්චි රසට හදාගන්නේ කොහොමද? සහ රසට හදාගන්න පුළුවන් රහස් මොනවද කියලා. ඒ වගේම මං අද ඔයාලත් එක්ක බෙදා ගන්නවා මගේ උදේ කෑමක හැදෙන විදිය. ඉතින් ඔයාලටත් මේ විදියට මාළු කරි එකයි බෝංචි වෑංජනයයි රසට හදාගන්න පුළුවන්. ඉතින් වෙනස්ම ක්‍රමයට කොහොමද මාළු කරි එකක් සහ බෝංචි වෑංජනයක් හදාගන්නේ කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඇත්තටම මේ ක්‍රමයට හැදුවොත් ගොඩාක් රසවත්. ඔයාලගේ ගෙදර හැමෝම ගොඩාක් කැමති වෙයි මේ රෙසිපි එකට. අපි මුලින්ම බත් එක හදාගනිමු. කට්ටියක් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ අපි තෙල් ටිකක් දාගනිමු. දැන් අපි කපාගත්තු ලූණු, රම්පේ, කරපිංචා එකතු කරමු. ඊළඟට කුරුඳු පොතු කැබලි කිහිපයක්, එනසාල්, කරාපු නැති එකතු කරමු. අපි දැන් මේ ටික හොඳින් හැඳි ගාමින් හොඳට බැදගනිමු. දැන් මේ ටික හොඳින් රන්වන් පාට වෙනකම් බැදගෙන ඉවරයි. ඊළඟට අපි හොදගත්තු හාල් ටික මේකට එකතු කරලා හාල් ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරන්න ඕනේ. දැන් අපි මේකට කහ ටිකකුයි ලුණු තේ හැඳකුයි එකතු කරගනිමු. ඊළඟට අපි හදන්න යන්නේ අපේ රසම රස මාළු කරි එක. දැන් අපි හට්ටියක් අරගෙන අපේ මාළු ටික මේකට එකතු කරගෙන ඒකට අපි කහ, ගොරකා, ලුණු දාගෙන හොඳට කවලම් කරගෙන ඉන්න ඕනේ. මේ ටික අපි හොඳට කවලම් කරගත්තට පස්සේ අපි මේ ටික විනාඩි 10ක් වහලා තියන්න ඕනේ. මාළු ටික අපි විනාඩි 10කට පස්සේ අරගෙන මාළු ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික දාගෙන ලිපේ තියාගනිමු. මාළු ටික හොඳට තැම්බෙන අතරතුරේදී අපි සුදු ලූණු ඉඟුරු සුද්ද කරගනිමු. දැන් අපි වංගෙඩියක් අරගෙන සුද්ද කරගත්තු ඉඟුරු, සුදු ලූණු, අමු මිරිස්, ඒ වගේම කරපිංචා එකතු කරගනිමු. ඊළඟට කුරුඳු පොතු කැබලි කිහිපයක්, එනසාල්, කරාබුන ටිකකුත් එකතු කරගනිමු. මේ ටික හොඳට කොටාගෙන ඉන්න ඕනේ පේස්ට් එකක් වෙනකම්. දැන් අපේ මාළු ටික හොඳට තැම්බිලා ඉවරයි. අපි දැන් මේ ටික ලිපෙන් බා ගන්න ඕනේ. මේ බලන්නකෝ අපි බත් එකත් දැන් තැම්බිලා ඉවරයි. දැන් අපි මේක හොඳට කූරු ගාගෙන ලිපෙන් බාගනිමු. දැන් අපි තෙල් තාච්චියක් ලිපේ තියලා මාළු ටික බැදෙන්න අවශ්‍ය ප්‍රමාණයට තෙල් ටිකක් දාගනිමු. මේ තෙල් ටික රත් වුණාට පස්සේ අපි මාළු ටික එකතු කරගනිමු. මාළු ටික හොඳින් රන්වන් පාට වෙනකම් බැදගත්තට පස්සේ අපි ලිපෙන් බාගනිමු. මං දැන් ඔයාලට මාළු කරි එක රසවත් කරගන්න රහස තමයි කියන්න යන්නේ. අපි මාළු ටික තම්බ ගත්තට පස්සේ මාළු වතුර ටික විසික් කරනවානේ. අපි විසික් කරන්න යන්නේ නැහැ. ඒ වතුරේකෙන් තමයි අපි මාළු කරි එක හදාගන්නේ. ඒ තම්බගත්තු වතුරේකින් මාළු කරි එක හැදුවට පස්සේ තමයි මාළු කරි එකේ රස වැඩි වෙන්නේ. මුලින්ම අපි ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකතු කරගනිමු. ඊළඟට අපි මිරිස් කුඩු, බෙදපු තුන පහ, ගම්මිරිස්, මස් කරි එකතු කරගනිමු. ඔයාලගේ රස අනුව කුළුබඩු ටික අඩු වැඩි කරගන්න.
අපි දැන් මේක විනාඩි 5ක් විතර හොඳට උයාගෙන ඉන්න ඕනේ. මේ ගානට හොඳට උකුණාට පස්සේ තමයි අපි මේකට මාළු ටික දාගන්නේ. මේක දැන් හොඳට කවලම් කරගෙන අපි විනාඩියක් විතර මීඩියම් හීට් එකේ තැම්බෙන්න අරින්න ඕනේ. මේ තමයි අපි උයාගත්තු මාළු කරි එක. මේ මාළු කරි එකත් එක්ක බත් කනකොට වෙන මුකුත්ම ඕනේ නැහැ. ඒ තරම්ම හරිම රසයි. ඊළඟට අපි බොන්චි එක හදාගනිමු. බොන්චි එක හදාගන්න ඕන නිසා මං උයන්න කලින් මේ කඩල ටික හොඳට තැම්බෙන්න තිබ්බා. අපි කඩල තම්බ ගන්නකොට කඩල තැම්බුණාට පස්සේ තමයි ලුණු දාන්න ඕනේ. දැන් අපි කඩල එක තැම්බිලා ඉවරයි. අපි දැන් හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගෙන හත් කරගනිමු. තෙල් එක රත් වුණාට පස්සේ අපි කපාගත්තු සුදු ලූණු, අමු මිරිස් ඒ වගේම කරපිංච ටිකක් එකතු කරගෙන මේක ටිකක් බැදෙන්න දෙමු. ඊළඟට මේ ගානට ටිකක් බැදුනට පස්සේ අපි අබෑට ටික එකතු කරගනිමු. අබෑට ටික හොඳට පුපුරනකම් අපි හැඳිගාගනිමු. අබෑට ටික හොඳට පිපුරුනාට පස්සේ අපි කපාගත්තු බෝංචි මේකට එකතු කරගෙන ඉන්නවා. ඊළඟට අපි රසායන ලුණු ඒ වගේම කහ එකතු කරගෙන ඉන්නවා. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ බෝංචි රසවත් කරගන්න ටිප්ස් එක. ටිප්ස් එක තමයි අපි මේකට ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. ගම්මිරිස් එකතු වුණාට පස්සේ හරිම රසයි මේ ව්‍යංජනය. ඊළඟට මිරිස් ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඊළඟට මේ ටික අපි හොඳට කවලම් කරගෙන අපි පොල් කිරි ටිකක් උඩින් දාගන්නවා. අපි පොල් කිරි ටික එකතු කරගන්නකොට පොල් කිරි ගොඩක් දාන්නේ නැහැ. ඒ බොංචි ටික වැහෙනකම් විතරයි පොල් කිරි දාන්න ඕනේ. දැන් අපි මීඩියම් හීට් එකේ ලිප තියාගෙන මේක හොඳට උයාගනිමු. පොල් කිරි ටික හොඳට නටනකොට අපි උයාගත්තු කඩල ටික එකතු කරගනිමු. දැන් හොඳට මේක කවලම් කරගෙන ආයෙත් විනාඩියක් විතර හොඳට තැම්බෙන්න තියමු. මේ විදියට හොඳට පොල් කිරි ටික හිඳුනට පස්සේ අපි ලිප නිමා ගනිමු. අපි බෝංචි උයනකොට බෝංචි වල පාට වෙනස් වෙනකම් උයන්නේ නැහැ. බෝංචි වල පාට ඒ විදියටම තියෙන විදියට තමයි අපි උයා ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්තු මාළු කරි එකයි බෝංචි ව්‍යංජනයයි. ඉතින් මං ඊට අමතරව පරිප්පු පප්පඩම් හැදුවා. අපි පරිප්පු ටික හදන විදිය ගැන මම ඊට කලින් වීඩියෝ එකකින් ඔයාලට ගෙනත් තියෙනවා. මේ වගේ මාළු කරි එකකුයි බෝංචි ව්‍යංජනයකුයි ඔයාලත් ඔයාලගේ පවුලේ කට්ටියන්ට හදලා දීලා මගේ මේ වීඩියෝ එකට ඔයාලත් කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මාළු ගිනි ගණන් වලට විකිනෙන මේ කාලේ ඔයාලා මේ මාළු කරි එක හදලා දවස් 2-3 උනත් ඔයාලට කල් තියාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මගේ උදේ කෑම වේල. මම උදේම ඉව්වට පස්සේ කරන වැඩේ තමයි බුද්ධ පූජාව බෙදන එක. බුද්ධ පූජාව බෙදලා පහන තියලා තමයි මගේ වැඩ ටික කරගන්නේ මං. මේ බලන්නකෝ අපි හදාගත්තු කෑම එක. ඉතින් මේ වගේ වෙනස් කෑම ඔයාලගේ පවුලේ අයට හදලා දීලා එයාලත් එක්ක රස බෙදා ගන්න. ඇත්තටම මේ මාළු කරි එක හරිම රසයි.
ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එකට ගිහින් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ආයෙත් දවසක මේ වගේ රසම රස රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට බුදු සරණයි.